මං වගේ පාඩුවේ බීලා මගේ පාඩුවේ ඉන්නේ. අනුන්ට හිඟි හිංසාව විතරක් නෙවෙයි තමා පිළිබඳව බලන්නත් ඕනේ. කාටවත් කරදර කරන්න තිය අහුර නැගිලා ගන්නත් බෑ. දැන් තීන විද්‍යාවේ පාපියද නැද්ද අහපුවාම සිහි බුද්ධිය නැති එක පවුනේ. ඔය බීපු මිනිහකින් අහලවන්නකො ඔයාට වෙරිද කියලා. ඌ ගහ ගන්න එනවනේ. ඌට වෙරි කිව්වොත් එහෙම. ඔල මට වෙරිද? තොටනේ වෙරි. වැනි දැන් වැටෙන්න ඕන මෙන්න. ඔයාට වෙරි නේද? ඇහුවොත් කියයිද වෙරි කියලා. එහෙම එකක් ඌ දන්නේ නැහැ. ඒකේ වරදක් පේන්නේ කොහොමද? දැන් හොඳයි පොඩ්ඩක් මෙහෙම හිතලා බලන්නකො. යම් කිසි මානසිකත්වයක් හොඳ නරක ඇත්ත නැත්ත යුක්ති අයුක්ති ආදී වශයෙන් තෝරා බේරා ගැනීමට තිබෙනා වූ මානසිකත්වයට බාධා පමුණවනවා නම් ඒ මානසිකත්වයේ තියාගන්න එක හොඳද? අනුන්ට හිඟි හිංසාව විතරක් නෙවෙයි තමා පිළිබඳව බලන්නත් ඕනේ. දැන් හොඳයි අපි හිතමු බීමත්ව ඉන්න මිනිස්සෙකුට ගණනක් හදන්න දෙනවා. වෙනදා හොඳට ගණන් හදන්න දන්න මුදලාලි කියමු. බඩු මිල එකිනෙකට බඩු මිල දාලා 100ක් විතර මනෝමය වශයෙන් හදන මුදලාලිට දැන් දෙනවා බීලා ඉන්න වෙලාවක හදන්නක මුදලාලි මේ බඩු ටික ගන්න සීනි වෙච්චරයි තේකොළ වෙච්චරයි සවන් කෑල්ලයි මුදලාලි කියලා ඉවරන ගාන හතර ගානක් කියලා ඉවරයි. මනෝමය ගණන් හදන්න දක්ෂයි. බීලා ඉන්න වෙලාව කිව්වොත් දැන් දක්ෂද? ඔන්නෝ කරන් ඵලයන්ම පැත්ත ඒකත් කියලා ඉවරයි නම් දෙක නිකතර ඇරිලා ඉන්න නිච්චි නැතුව උඩවනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තීක්ෂණ මානසිකත්වයේ විශාල පහරක් මත්පැන් නිසා තියෙන මත්වීම. මේ කාටවත් හිඟි හිංසා කියන එකනේ Tamanටනේ පළවෙනි හිඟි හිංසාව. තමාට යම් කිසි දෙයක් සිහි කරනකොට සිහි නොවන තියනවද නැද්ද කියලාවත් තේරුම් ගන්න හැකියාවක් නැති අවස්ථාවක්. ඉතින් ඊට පස්සේ කියන මම කාටවත් හිඟි කරන්නේ මං වගේ පාඩුවේ බීලා මගේ පාඩුවේ ඉන්නේ. ඔය සත්තු තුන්ගේ පාඩුවේ ඉන්නවා. හැබැයි තිරිසන් මානසිකත්වයේ කියන එක උන්ට අයින් කරන්න බෑනේ. වෙනස මොකද්ද? යමක් හිතලා සිහි බුද්ධියෙන් අවශ්‍ය දේ කල්පනා කරලා ගන්න හැකියාවක් නැති වෙනවනම් ඒක මුට වෙලා ගිහිල්ලා මොනවා හෝ මානසිකත්වයේ යම්කිසි ආස්වාද මාත්‍රික ඇයිලා එතන හැදිලා හිටින අවස්ථාවක් තියෙනවා. ඔන්නේ අවස්ථාවේ තමයි මේ බීපු මිනිස්සයා ඉන්නේ. ඒ නිසා එයාට කොච්චර ගත්තත් එයාට ඒකක් දැනෙන්නේ නැතුව යනවා. මදි වාගේ ටිකක්. අන්තිම පැත්ත වැටෙනම ටික ටික කටට දා ගන්නවා. එයාට දැනෙන්නේ නැහැ ඇති කියලා. නම් බලා ඉන්න කෙනාට වෙන මොකද දැන් නැගිලා ගන්න බෑ හතර ගාතේ යන්නේ. මට වෙරි නැහැ බල කියකිව හතර ගාතෙත් යනවා. දැන් මෙහෙම ස්වභාව තියෙනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒ වෙරි කියන தත්ත්වය Tamanට තේරෙන්නේ නැහැ. ඒතකොට හිතනවා මගෙන් අනුන්ට කරදරයක් නැත්නම් ඒක පවක් නෙවෙයි. මං මගේ පාඩුවේ බිව්වට මොකද වෙන්නේ? කාටවත් කරදර නැත්නම්. ওই જાතිය නිගමනයක් ගන්න. ඒතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විදිකිච්ඡා මේ ඔක්කොම අභ්‍යන්තරයේ හැදෙනවා. නීවරණ පහ. දැන් තීන මිද්දේ එනකොට ඔව් ඇකිලිලා. කාටවත් කරදර කරන්න තිය අහුර නැගිලා ගන්නවත් බෑ. ඔකට නිච්චිත් නැහැ. දැන් තීන මිද්දේ පාපියද නැද්ද අහපුවා? සිහි බුද්ධිය නැති එක පවුනේ. පව් කියන්නේ මොකද්ද? Tamanට යහපත සිද්ධ වෙන්නේ නැත්නම් යහපතර මාර්ගයට බාධා පවරනවා නම් ප්‍රමාදය සිද්ධ කරනවා නම් ඒ මත්වීමෙන් එන ප්‍රමාදය නිසා ලෝකෙට ඇයිලා හිර වෙලා හිටනවා නම් විමුක්තියට මාර්ගය පාදා ගන්න තීක්ෂණ ප්‍රඥා පහල කරන්න බාධාවක් නම් ඒක තමයි මධ්‍ය ප්‍රමාද ඨාන කියන්නේ. මේ මධ්‍යයේ ප්‍රමාදයේ ඨානෙට හේතු වෙන්නා වූ යම් සූරාමේරයක් ඇද්ද? ලෞකික වශයෙන් විලෝ වශයෙන් ගත්තත් ඇල්කොහොල් ගත්තත් ඒකේ ආකාරයෙන් බාධකයක්.